වෙල්කම් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම අපේ වීෂොප් වීඩියෝ සීරීස් එකේ අද අපි කතා කරන්න යන්නේ අපේ මේ ඊෂොප් ප්‍රොජෙක්ට් එකේ සිංගල් ප්‍රොඩක්ට් view එකේ ඩිසයින් එක කරලා තියෙන්නේ කොහොමද කියලා. අපි ඒකට අපි ප්‍රොඩක්ට් එකක් සිලෙක්ට් කරගමු. මේ විදිහට ප්‍රොඩක්ට් එකක් සිලෙක්ට් කරාම අපිව රීඩයරෙක්ට් වෙනවා අපේ සිංගල් ප්‍රොඩක්ට් view page එකට. එතකොට මේක තමයි අපේ සිංගල් ප්‍රොඩක්ට් view page එක. මේ විදිහට දාගෙන තියෙනවා අපේ ප්‍රොඩක්ට් details, feedbacks, related items ඒ විදිහට එතනින් දාගෙන තියෙනවා ඊට පස්සේ අපේ ඩිසයින් එක මේ විදිහට අපිට ඕන එකක් ඉංග්‍රීසි සිලෙක්ට් කරගන්න පුළුවන් විදිහට. ඊට මෙතනින් අපේ ප්‍රොඩක්ට් එකේ ඩීටේල්ස් ටික දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනින් බටන්ස් ටිකක් ඇඩ් කරලා තියෙනවා. අපිට බයි කරන්න නම් කාර්ට් එකට ඇඩ් කරන්න නම් ඊට වොච් ලිස්ට් එකට ඊට පස්සේ මෙතනින් රිලේටඩ් අයිටම්ස් දාගෙන මෙතන බ්‍රෑන්ඩ් ඩිස්ක්‍රිප්ෂන් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ ෆීඩ්බැක් දාගන්න පුළුවන් වෙන විදිහට අපි ෆීල්ඩ් එකක් හදාගෙන තියෙනවා. ඒ විදිහට තමයි අපි ඩිසයින් එක කරගෙන තියෙන්නේ. අපි බලමු කොහොමද ඒක ප්‍රෝග්‍රෑම් පැත්තෙන් අපි හොඳ කෝඩ් කරගෙන තියෙන්නේ කියලා ඩිසයින් එක. එතකොට අපි මෙතනදී මුලින්ම PHP ස්ක්‍රිප්ට් එකක් දාගෙන අපේ connection.php ෆයිල් එක ඉන්ක්ලූඩ් කරගෙන තියෙනවා. මොකද අපිට ප්‍රෝග්‍රෑම් කරනකොට database එක කනෙක්ට් කරගන්න ඕන හින්දා. ඊට පස්සේ අපි මෙතනින් කරලා තියෙන්නේ අපේ කොහොමද මේ අපේ ප්‍රොඩක්ට් එකේ ආගේ ඩීටේල්ස් තියෙනවානේ ප්‍රොඩක්ට් එකේ. එතකොට මේ තියෙන ඒ ඩීටේල්ස් ටික මෙතනින් අපේ database එකෙන් ලෝඩ් කරගෙන තියෙන එක තමයි කරගෙන තියෙන්නේ. අපි සිංගල් ප්‍රොඩක්ට් එක කොහොමද ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙන්නේ ඒකේ ප්‍රෝග්‍රෑමින් පාර්ට් එක ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. අද වීඩියෝ එකෙන් අපි ඩිසයින් එක ගැන කතා කරනවා. එතකොට අපි මෙතනදී මේ විදිහට ඒවා ලෝඩ් කරගෙන තියෙනවා මෙතනින්. ඊට පස්සේ අපි මෙතනින් බලමු මුලින්ම ඊට පස්සේ අපි මෙතනදී දාගෙන තියෙන අපේ HTML tags ටික එතන දාගෙන අපි මේ විදිහට මෙතනින් eShop ඒකේ ටයිටල් එක ඊට පස්සේ මෙතන ප්‍රොඩක්ට් එකේ ටයිටල් එක මෙතනින් දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතනින් bootstrap CSS ලින්ක් කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතනදී අපේ logo එකත් ලින්ක් කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපි header එක include කරගෙන තියෙනවා. header එක include කරගන්න අපි මෙතනදී මුලින්ම header.php කියලා ෆයිල් එකක් හදාගෙන තියෙනවා. ඒක අපි මෙතන include කරගෙන තියෙනවා. එතකොට අපිට මෙතනින් මේ විදිහට අපේ header එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතනදී single product view එක පෙන්වන්න පුළුවන් විදිහට අපි ඊට පස්සේ මෙතනින් දාගෙන තියෙනවා. අපි ඊට පස්සේ මෙතන div එකක් දාගෙන ඒක background එක white color එක එන විදිහට ඊට පස්සේ අපි මෙතන දාගෙන තියෙනවා. ඒක CSS වලින් වෙන style කරගෙන තියෙනවා. කොලම්ස් වල හරි row එකක් දාගෙන ඊට පස්සේ අපි ඒක මෙතනදී දාගෙන තියෙනවා. ඊට පස්සේ අපිට මේව කරගන්න ඕන විදිහට ඊට පස්සේ අපි මෙතනින් කරගෙන තියෙනවා images ටික load කරගන්න එක. මෙතන images ටික අපි පෙන්නගෙන තියෙනවා. එතකොට අපි ඒකට අපි මෙතනදී database එකෙන් select code එකක් දාගෙන images ටික load කරගෙන තියෙනවා. අපි මෙතන array එකට ඊට පස්සේ අපි මෙතනදී ඒ images ටික load කරලා images ටික පෙන්න ගන්න විදිය තමයි අපි මෙතනින් code කරගෙන තියෙන්නේ. එතකොට ඒකට අපි මෙතනදී මේ විදිහට අපි මෙතන ලිස්ට් එකක් විදිහට images තුන මෙතනින් දාගෙන තියෙනවා. ඒකට අපි මෙතනදී ඒක මේ ඩිසයින් එක පාර්ට් එක තමයි මෙතනින් කරගෙන තියෙන්නේ. එතකොට අපි මෙතන display text දීලා justify content center line item center border එක ඊළඟ secondary color එක මේ විදිහට දාගෙන විදිහට margin එකක් දීගෙන එහෙම කරලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතන image එක පෙන්නගෙන තියෙනවා. image එක මෙතනින් load කරගෙන තියෙනවා. එතනදී අපි කරන්නේ දැන් මෙතන අපි images දැන් මම සිලෙක්ට් කරපු හින්දා මේ විදිහට මෙතෙන් ඉමේජ් එකක් එන. එහෙම නැත්නම් මෙතන තිබුණා පොඩි කැමරාවක් වගේ ඉමේජ් එකක්. ඒ ඉමේජ් එක අපි මෙතනදී මෙතනින් මේ ලෝඩ් කරගෙන තියෙන විදිහ තමයි මේ තියෙන්නේ ඉමේජ් එක ඒ විදිහට. ඊට පස්සේ මෙතනදී ඒ විදිහට දාගෙන තියෙනවා. ඊට පස්සේ ඉමේජ් එකක් සිලෙක්ට් කරලා තියෙනවා නම් නැත්නම් ඒ විදිහට අපි මෙතනදී empty ඉමේජ් එකක් දාගෙන තියෙනවා. අර කලින් මං කිව්ව කැමරාව වගේ ඉමේජ් එක දාගෙන තියෙනවා මෙතනින්. මොකද අපි ඉමේජ් එක සිලෙක්ට් කරලා නැහැ. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක සිලෙක්ට් කරලා නැති වෙලාවට ඒක පෙන්න ගන්න විදිහට. ඊට පස්සේ අපි මෙතනදී මේන් ඉමේජ් දාගෙන තියෙනවා. ඒ කියන්නේ මේ ලොකු ඉමේජ් එක. ලොකු ඉමේජ් එක දාගෙන තියෙනවා මෙතනින් ඒක මේ විදිහට div එකක් දාගෙන ඊට පස්සේ අපි ඒක මේ විදිහට කොලම් වල align item center දාගෙන
බෝඩර් එකක් දාගෙන සෙකන්ඩරි බෝඩර් එකක් දාගෙන ඊපස්සේ මේන් ඉමේජ් එක අපි ලෝඩ් කරගෙන තියෙනවා. එතන මේන් ඉමේජ් එකක් දාගෙන තියෙනවා. ඊපස්සේ අපි මෙතනදී සිංගල් ප්‍රොඩක්ට් view එක එතනදී අපි මෙතනදී හෝම් කියලා දාගෙන තියෙනවා. අපිට ඇන්කර් ටැග් එකක් දාගෙන අපිට හෝම් එකට ආපහු ක්ලික් කරාම යන්න පුළුවන් වෙන විදිහට. ඊට පස්සේ සිංගල් ප්‍රොඩක්ට් view කියලා තව අපි ටෙක්ස්ට් එකක් දාගෙන තියෙනවා. අපි මේ දෙක මෙතනින් දාගෙන තියෙනවා. ඒ විදිහට. එතකොට මෙතනදී මේක අපි මෙතනදී ක්ලාස් එකක් දාගෙන තියෙනවා. breadcrumb item කියලා මෙතනින් ඇක්ටිව් කරගෙන තියෙනවා. එතකොට අපි දැන් ඉන්න පේජ් එක සිංගල් ප්‍රොඩක්ට් view හින්දා අපි ඒක ඇක්ටිව් වෙන විදිහට දාගෙන තියෙනවා. මෙතනින් අපි ඇන්කර් එක දාගෙන හෝම් එකට යන්න පුළුවන් විදිහට කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතනදී ප්‍රොඩක්ට් එකේ ටයිටල් එක ලෝඩ් කරගෙන තියෙනවා. එතන ප්‍රොඩක්ට් එකේ ටයිටල් එක ඩිස්ප්ලේ කරගන්න පුළුවන් විදිහට අපි මෙතනදී අපි ටයිටල් එක මෙතනින් අරගෙන තියෙනවා. PHP script එකක් දාගෙන ඊට පස්සේ මෙතනින් අපි ඒක font weight එක bold දීලා ඊට පස්සේ success color එකෙන් අපි ටෙක්ස්ට් එක දාගෙන තියෙනවා. ක්ලාස් එක ඊට පස්සේ අපි මෙතනදී ඊට පස්සේ කරගෙන තියෙනවා මෙතනින් දාගෙන තියෙනවා මෙතන අපිට දාගෙන තියෙනවා මේ විදිහට මෙයාගේ මේ ratings reviews ඒ ටික අපි මෙතන දාගෙන තියෙනවා. ඒකට අපි මෙතනින් stars ටිකක් දාගෙන තිනවා ෆිල්ටර් කරපු ඒ කියන්නේ අර අපිට රේටින් දාද්දි අපි දානවනේ stars ටික ඒ ටික තමයි මෙතනින් දාගෙන තියෙන්නේ. ඒකට අපි මෙතනදී පෑන් එකක් දාලා බැජ් එකක් දාගෙන ඊට පස්සේ අපි ඒක ඒ icons ටික මෙතනින් star icons ටික ලෝඩ් දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතනදී යටින් ඊට පස්සේ ලේබල් එකක් දාගෙන තියෙනවා මේ විදිහට පොඩි ටෙක්ස්ට් එකක් දාලා. ඒක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතනදී ප්‍රයිස් එක දාගෙන තියෙනවා. ඒ ටික අපි මෙතනින් ලෝඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපිට මේ විදිහට ප්‍රයිස් එකේ අදාළ ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක ඒ විදිහට දාගෙන ඊට පස්සේ අපි මෙතනදී ඒකට දාගන්න මෙතනදී අපි මෙතන view එකක් දාගෙන බෝඩර් එක බෝඩර් එක ඩාර්ක් කලර් එක විදිහට ඊට පස්සේ මේ විදිහට කොලම්ස් 12ක් අරගෙන ඊට පස්සේ ස්පෑන් එකක් දාගෙන තියෙනවා. එතනදී අපි ටෙක්ස්ට් එක ඩාර්ක් එකෙන් දාගෙන ඊට පස්සේ මෙතන ප්‍රයිස් එක මෙතනින් PHP ස්ක්‍රිප්ට් එකක් දාගෙන අපි මෙතනදී ප්‍රයිස් එක දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතනින් පල්ලෙන් දාගෙන තියෙනවා අපි මෙතන තියෙන ගානයි තිබුණ ගානයි මේ විදිහට දැන් ඇත්ත ගානයි ඒ විදිහට දාගෙන තියෙනවානේ. ඒක තමයි මෙතනින් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් සේව් කරගන්න ගාන ඒ විදිහට ආයෙත් අපි PHP එකක් දාගෙන ඩිෆරන්ස් එක එතනදී අපි දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතනදී වෙන් කරගෙන තියෙනවා ඒ විදිහට බෝඩ් එකක් දාගෙන ඊට පස්සේ අපේ වොරන්ටි කාලය ඊට පස්සේ රිටර්න් පොලිසි ස්ටොක් අවේලබල් ප්‍රමාණය ඒ ටික මෙතනින් දාගෙන තියෙනවා මේ විදිහට ස්පෑන් එකක් දාගෙන එතනදී මෙතන අපි ඒ කොලම් එකක මේ විදිහට අපි දාගෙන තියෙනවා පළලට ස්පෑන්ස් තුනක් දාගෙන වොරන්ටි එකයි රිටර්න් පොලිසි ඉන් ස්ටොක් කොච්චරක් තියෙනවද අවේලබල් ඒ ටික අපි මෙතනින් දාගෙන තියෙනවා. ඒක අපි මෙතනින් අපේ ප්‍රොඩක්ට් එකේ data වලින් quantity එක කොච්චරක් available ද කියන එක මෙතනින් ලෝඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ ඊළඟට පල්ලෙන් අපිට තියෙනවා බලා ගන්න පුළුවන්. උඩට seller සහ එයාගේ කොච්චරක් items sold වුණාද කියන එක. ඒකට අපි මෙතනින් PHP script එකක් දාගෙන අපි මෙතනදී අපේ අදාළ user ගේ එයාගේ email එකට අදාළ එයාගේ product එකේ එයාගේ data ටික බලලා එතනින් කොච්චරක් අපේ සෙල් වෙලා තියෙනවද ඒ විදිහට කවුද සෙල්ලර් කියන එක අපි මෙතනින් අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපි යාගේ සෙල්ලර් කවුද කියන එක ඩිස්ප්ලේ කරගෙන තියෙනවා. ඊට පස්සේ කොච්චරක් items sold වුණාද කියන එක දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතනදී පල්ලෙන් දාගෙන තියෙනවා මේ විදිහට අපි ඒක දාගෙන තියෙනවා standard chance to get 5% discount by using Visa or Master කියලා. ඒක අපි විදිහට අපි දාගෙන තියෙනවා මෙතනදී ස්පෑන් එකක් දාගෙන තිර කරගෙන තියෙනවා. එතනදී අපි මෙතනදී ඉමේජ් එක
අපි දාගෙන තියෙනවා මේ විදිහට ඉමේජ් එක දාගෙන අපි මෙතනින් ඒවා ස්ටයිල් කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපි දාගෙන තියෙන quantity එක. quantity එක අපිට අඩු වැඩි කරගන්න පුළුවන් විදිහට දාගෙන තියෙනවා. ඒකට අපි වෙනම div එකක් දාගෙන අපි ඒකේ ඊට පස්සේ ඒකේ borders ටික ඩිසයින් කරගෙන තියෙනවා. borders ටික ඩිසයින් කරගෙන ඊට පස්සේ අපි මෙතනදී ඒකේ span එකක් දාගෙන තියෙනවා quantity කියලා දාගෙන අපි input එක විදිහට අපි මෙතනදී අපිට මේක අපිට මෙතනින් ටයිප් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙතනින් අඩු වැඩි කරගන්නත් පුළුවන්. මේ විදිහට අපි මෙතන වැලියු එක දාගන්න පුළුවන්. ඉතින් on key up එකක් දාගෙන තිනවා. check value එක. ඊට පස්සේ මෙතන product data එකෙන් quantity එක අපිට අරගන්න පුළුවන්. දාගෙන තියෙනවා මෙතන කොච්චරක් select කරගන්න පුළුවන්ද කියන එක එතනින් දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපි එක්ක ටයිප් කරගන්න පුළුවන් වෙන විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපි බටන්ස් දෙකක් දීලා තියෙනවා මෙතන අර අපේ quantity එක අප් කරගන්න පුළුවන් විදිහට ඩවුන් කරගන්න පුළුවන් විදිහට. ඒකට අපි මෙතනදී div එකක් දාගෙන position absolute දාලා quantity buttons දාගෙන තියෙනවා. ඒකට අපි පස්සේ දාගෙන තියෙනවා ඒ අපි පොඩි icon එක දාගෙන ඒ අර up and down icons දාගෙන තියෙනවා මෙතනදී. එතකොට මෙතන up fill එක දාගෙන text primary දාගෙන මෙතන on click එකක් දාගෙන තියෙනවා quantity එක increase කරගන්න. සහ මෙතන පල්ලේකින් අපි decrease කරගන්න දාගෙන තියෙනවා. එතකොට මෙතනදී දැනට ඒ කියන්නේ අපි ගත්ත product එකේ තියෙන quantity එක තියෙනවානේ. අපි දාගත්ත එක දැනට. අන්න ඒක තමයි මෙතනදී අපි මෙතනදී PHP එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි on click එක ක්ලික් කරාම ඒක වැඩි වෙන විදිහට අපි මෙතනදී හදාගන්න තමයි on click එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන image එක දාගෙන තියෙනවා down කරගන්න පුළුවන් වෙන විදිහට count එක. එතකොට ඒකට අපි මෙතන on click එකක් දාගෙන quantity decrease කරගන්න පුළුවන් වෙන විදිහට. එතකොට අපි මේ විදිහට තමයි මෙතනින් හදාගෙන තියෙන්නේ. අපේ quantity එක වෙනස් කරගන්න. ඊට පස්සේ අපි පල්ලෙන් ආයෙ div එකක් දාගෙන වෙනමම row එකක්. ඊට පස්සේ මෙතනදී buttons තුනක් දාගෙන තියෙනවා. මේ විදිහට success primary secondary colors තුනෙන් ඊට පස්සේ submit කරන්න පුළුවන් විදිහට type එකකින් අපි මෙතන ID එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ sound click එකක් දාගෙන pay now කියලා. ඊට පස්සේ අපි ඒක buy now කියන බටන් එක තමයි හදාගෙන තියෙන්නේ. එතකොට ඒක අපි මෙතනදී මේ විදිහට හදාගෙන තියෙනවා කොළ පාටින්. ඊට පස්සේ add to cart කියලා නිල් පාටින් බටන් එක හදාගෙන තියෙනවා. ඒකට on click එකක් දීලා තියෙනවා add to cart කියලා. ඊට පස්සේ අපි පල්ලෙන් හදාගෙන තියෙනවා add to watch list කියලා. ඒකටත් අපි මෙතනදී බටන් එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඒ විදිහට බටන්ස් ටික හදාගෙන ඊට පස්සේ පල්ලට ගියාම අපේ තියෙනවා related items කියලා. එතකොට අපි මෙතනදී related items ටික ගත්තොත් එතකොට ඒක part එක ගත්තොත් අපි වෙනමම ඊට පස්සේ section එකක් හදාගෙන ඒකේ වෙනමම තමයි දැන් related items ටික දාගෙන තියෙන්නේ. එතකොට ඒකට අපි වෙනමම ආයෙත් div එකක් දාගෙන ඊට පස්සේ ඒක ආයෙත් div එකක් දාගෙන අපි මෙතනදී border එකක් දීලා තියෙනවා. දීලා ඊපස්සේ කොලම් 12ක div එකක් දාගෙන අපි මෙතනදී span එකක් දීලා තියෙනවා related items කියලා. ඊට පස්සේ background එක white color එකෙන් එන විදිහට ඊට පස්සේ මෙතන අපි PHP script එකක් දාගෙන තිනවා. මෙතනදී අපි මෙතන දාගෙන මෙතනින් කරලා තියෙන product එකේ කොච්චරක් ඒ කියන්නේ අපිට related දාන්න පුළුවන් items කොච්චරක් තියෙනවද කියලා ඒක අරගෙන ඊට පස්සේ related items ටික load කරගන්න එක තමයි මෙතනින් කරගෙන තියෙන්නේ. for loop එකක් දාගෙන අපි single product view එකේ programming part එක ගැන කතා කරනකොට ඒක කතා කරමු. ඊට පස්සේ මෙතනින් අපිට images ටික display කරගෙන යනවා. ඊට පස්සේ අපි මෙතනින් අපි පොඩි paragraph එකක් දාගෙන තියෙනවා. ඒ images වලට දාගෙන ඊට පස්සේ මෙතනින් අංක tag එකක් දාගෙන බටන් එකක් දාගෙන තියෙනවා go somewhere කියලා. ඊපස්සේ ඊට පස්සේ පල්ලට ගියාම අපිට දාගන්න දකින්න දෙනවා වෙනමම ආය section එකක් product details ගැන description එකක් වගේ. එතන තියෙනවා product details කියලා section එකක්. ඒකේ අපි brand එක model එක සහ description එක තියෙනවා. ඒක අපි මෙතනින් හදාගෙන තියෙනවා මේ විදිහට product details කියලා brand එකක් දාගෙන අපි ඊට පස්සේ මේ වන borders දාගෙන
විදියට කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි ෆීඩ්බැක් කියලා ඒ විදියට එහා පැත්තෙන් ඒ කියන්නේ මේ දෙකම එක කොලම් එකේ තියෙන්නේ. ඒ කියන්නේ එක රෝ එකේ තියෙන්නේ දෙකම කොලම් 6 6 වෙන විදිහට දෙක බෙදාගෙන එකම රෝ එකේ තියෙන්නේ. එතකොට ප්‍රොඩක්ට් ඩීටේල්ස් කියන එක මේ විදිහට වම් අත පැත්තෙන් ෆීඩ්බැක්ස් කියන එක දකුණු අත පැත්තෙන් එකම රෝ එකේ කොලම්ස් 6 ගානේ අරගෙන හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන පල්ලෙන් ඊපස්සේ මෙතන බ්‍රෑන්ඩ් එක මොඩල් එක ඒ ටික තියෙනවා. ඒක අපි මෙතනදී ලේබල් දාගෙන මෙතනින් බ්‍රෑන්ඩ් එක දාගෙන ඊට පස්සේ අපි අපේ අදාළ ප්‍රොඩක්ට් එකට අපේ මේ ප්‍රොඩක්ට් ඩේටා එකේ බ්‍රෑන්ඩ් එකේ නේම් එක මෙතනින් ඩිස්ප්ලේ කරනවා. ඊට පස්සේ මෙතන මොඩල් එක ගත්තාම මේ ප්‍රොඩක්ට් ඩේටා වලින් අපි මොඩල් නේම් එක මෙතනින් ලෝඩ් කරගලා ඒක ඩිස්ප්ලේ කරන විදිහට තමයි මෙතනින් අදාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි ආයෙ වෙනමම view එකක් දාගෙන අපි මෙතනින් ඩිස්ක්‍රිප්ෂන් එක ලේබල් එකක් දාගෙන අපි ප්‍රොඩක්ට් එකට දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක මෙතනින් ඩිස්ප්ලේ කරගෙන තියෙනවා. මේ විදිහට ඒ ටෙක්ස්ට් ඒරියා එක ඇතුලේ අපේ ඩිස්ක්‍රිප්ෂන් එක ඩිස්ප්ලේ කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතනදී එහා පැත්තට ගියාම අපිට තියෙනවා ෆීඩ්බැක් එක. ෆීඩ්බැක් එක මෙතනින් දාගන්න අපි මේ විදිහට ෆීඩ්බැක් එකක් දාගන්න අපි මෙතනදී අපි ඒකට ඒ විදිහට සෙක්ෂන් එකක් දාගෙන ඊට පස්සේ අපි මෙතන PHP ස්ක්‍රිප්ට් එකක් දාගෙන මෙතනදී අපි ෆීඩ්බැක් එක සිලෙක්ට් කරලා ගන්න. එතන අපි ෆීඩ්බැක් එක අපිට දීලා තියෙන. ඒ කියන්නේ අපි දාගෙන තියෙන ෆීඩ්බැක් කියන ටේබල් එකෙන් යූසර්ට අදාළව ඊට පස්සේ ඒකට අපි යූසර්ගේ ටේබල් එකක් තියෙනවා ජොයින් කරලා ඒ විදිහට එයාගේ ෆීඩ්බැක් එක තමයි මෙතන ලෝඩ් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ එතන අපි ඒ විදිහට ෆීඩ්බැක් එක එතනින් ලෝඩ් කරගන්න විදිහට දාලා දෙනවා. ඊට පස්සේ අපි මෙතනින් එයා ෆීඩ්බැක් එකේ පොසිටිව් නියුට්‍රල් නෙගටිව් ඒ කියන්නේ ටයිප් එක මෙතනින් දාගන්න පුළුවන් වෙන විදිහට ඒක ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙනවා. අපි ඒ ටික ප්‍රෝග්‍රෑමින් පාර්ට් එකේදී කතා කරමු. ඊට පස්සේ මෙතනදී ෆීඩ්බැක් එක දුන්න ඩේට් එක ඒ විදිහට මෙතනින් දාගෙන තියෙනවා. ඊට පස්සේ යටින්ම අපිට ඒ ටික ඔක්කොම ඉවර වෙලා ඉන්ක්ලූඩ් කරගෙන තියෙනවා footer.php ෆයිල් එක. එතනදී අපි footer.php ෆයිල් එක ඉන්ක්ලූඩ් කරගෙන තියෙනවා අපේ page එකේ යටටම footer එක ඇඩ් කරන්න පුළුවන් වෙන විදිහට. ඒ විදිහට තමයි අපි මෙතනදී අපේ ඩිසයින් එක හදාගෙන තියෙන්නේ single product view එකේ. ඒ විදිහට අපිට අද අපි කතා කරේ එතකොට single product view එක ගැන. ඒකේ කොහොමද ඩිසයින් එක කරලා තියෙන්නේ කියලා. single product view එකේ programming part එක ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. අද වීඩියෝ එක බලපු හැමෝටම thank you.